ඒ අභීත විරුවන්ගේ මතක සටහන් සහ ජීවමාන සාක්ෂි සොයා පසුගිය දින කිහිපයක් පුරාවට විශේෂ වාර්තාවක් ඔබ වෙත ගෙන ආවා. 1815 දී මෙරට සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වීමෙන් පසු මෙරට නිදහස දිනාදීම වෙනුවෙන් ආරම්භ කළ ප්‍රථම නිදහස් සටන වූයේ 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලයි. වර්ෂ 1815 දී රදළ සහයෝගයෙන් උඩරට ඉංග්‍රීසීන්ට නතු වීමත් සමග මෙරටට රජෙක් නැති අඩුව දැනෙන්නට වුණා. කවදත් මේ පොළොව වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට උපන් පිරිසක් වෙසෙන ඌව වෙල්ලස්ස අසිපත අතට ගන්නේ එහි වටිනාකම රටට දැනෙන්නට වූ මොහොතකයි. ලොසන්සුන්තාවය මැත්තේ රාජාධි රාජසිංහ රජුගේ ඥාතියෙකු වන දොරේසාමින මැත්තෙකු රජ කරවීමේ අපේක්ෂාවක් පවතින බවටද ඉංග්‍රීසීන්ට දැනගන්නට ලැබුණා. කෙරළිකාරී තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් අපායටම මොනයක්ද වැහෙන්නේ නැත්තේ? කවුද දන්නේ මේක අපායක් කෙරුවේ? මමත් අහන්නේ ඒක තමයි.